දැන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තියෙනවා. ජනතාව තාම කොච්චර ආදරේ බැඳීම විශාලයි. පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු හම්බුණා 159ක්. ගෙවිලා තියෙන්නේ මාස ආණ්ඩුවට නම් 4යි. ජනාධිපතිතුමාගේ කාලෙත් එක්ක ගත්තොත් අවුරුදු මේ මාස 6යි. කවුරු හරි හිතනවා නම් මේක පෙරලන්න පුළුවන් කියලා. ඕනෑම වර්ගයක අරගලයකින් එළියට බහැලා වැඩ වර්ජන කරලා චණ්ඩි කතා කියලා පාර්ලිමේන්තුවේ කෑ ගහලා කවුරු හරි හිතනවා නම් මෙවැනි වටපිටාවක් ඇතුලේ 159ක දැවැන්ත ශක්තිමත් බලයක් ගොඩනගලා කවුරු හරි හිතනවා නම් මේ පාලනය බිඳවට්ටන්න පුළුවන් කියලා මේ කියපු කරුණු ටික මේ දැන් අපි මං කතා කරගෙන ආපු කරුණු ටික ඒගොල්ලන්ට හොඳයි. ඒගොල්ලන්ට හොඳයි. මොකටද? බෑ කියලා තේරුම් ගන්න. බෑ කියලා තේරුම් ගන්න. ඔය පොඩි කල්ලි ඊළඟට පරණ අයිතිකාරයෝ මේ පැත්තෙත් ඉන්න කෙනෙක් කළුතර පැත්තේ අතීත උරුමකාරයෝ සතුරන්ගේ ඔඩොක්කුවේ ඉඳගෙන ඒගොල්ලෝ හිතනවා නම් එහෙම 70 ආපු පාලනය 71 වෙනකොට වටන්න පුළුවන් කියලා කවුරු හරි හිතුවා නම් ඒකත් වැරදි. 77 බලයට ආපු UMP එක 80 වෙනකොට පෙරලන්න පුළුවන් කියලා කවුරු හරි හිතුවා නම් ඒකත් වැරදි. දැන් මේ මාස 6ක් ගත වෙච්ච පාලනය එහෙම නැත්නම් මාස 4ක ආණ්ඩුව මේකේ මයිල් ගහක්වත් හොල්ලන්න පුළුවන් කියලා හිතනවා නම් මං කියන්නේ පට්ට ගොන් දේශපාලනිකව. දැන් එනවා පළාත් පාලන ඡන්දේ නේද? මෙතන ඇති අපේක්ෂකයෝ ඔය ඉන්නේ. හරිද? මේ පළාත් පාලන ඡන්දෙන් මොකද්ද? ජාතික ජන බලවේගයේ හොල්ලන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් පරද්දන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් ඒවා පට්ට ආදේශපාලනික මේ පට්ට ආදේශපාලනික ගොන් තකතිරු එහෙම හිතන්නේ. මම මේ දේශපාලන අර්ථයෙන් කියන්නේ